क्या කරන්න පුළුවන් අපේ අංකල් බලන්න. හොඳයි මගේ ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි හඳුනන්නේ. හොඳයි. තෙරුවන් සරණයි හැමෝටම. අපිට මේ ශාස්ත්‍රය කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරමු. ඉතින් අපි එදත් මේ ග්‍රහයන් ගැන කතා කරන්න දුන්නා, ජ්‍යොතිෂය ගැන කතා කරන්න යෙදුනා. අපි රවි කියන ග්‍රහයා ගැන. රවි කියලා කියන්නේ අපි අපිට පේන්න තියෙන අපිට දවස් දින ග්‍රහයෙක් නේද? අපි දන්නවා රවි කියන්නේ සූර්යයාට කියන්නේ. මේ සූර්යයා ගැන අපේ පැරණි මුතුන් මිත්තන් ඍෂිවරු මේ ඇත්තම කිව්වොත් ඒගොල්ලන්ගේ උන්ගේ පසු පරම්පරාවට අපි දන්නවා පොත්පත් සුලභ නැහැ. පොත්පත් සුලභ නැහැ. අද වගේ අපිට මේ ෆෝන් වල කම්පියුටර් වල මේ දත්ත ගබඩා ගන්න AI ඇප් වගේ මේ තොරතුරු හොයන්න ක්‍රම තිබුණේ නැහැ. ඒගොල්ලෝ යමක් එකපාරක් ඇහුවොත් සමහරවිට එකපාර තමයි අහන්න ලැබෙන්නේ ගන්න. ඒක නිසා ඒගොල්ලන් ගොඩාක් ඒවා කතා වශයෙන් සරල විදිහට තියාගත්තා. අපි ගත්තොත් එහෙනම් අපිට ත්‍රිපිටකය හම්බ වෙනවා. මේ ත්‍රිපිටකය බුදුහාමුදුරන් වහන්සේ මේක පොත්වල නැත්තම් මේක අපිට හම්බ වෙනකොට අපි දන්නවා මේවා ලියලා තිබුණේ නැහැ. ඒ වගේම තමයි බුදුහාමුදුරන් වහන්සේ මේ ටික එකතු කරලා තිබුණෙත් නැහැ. අපි අපේ බණ අපේ සාහිත්‍ය නැත්නම් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා මහා කාශ්‍යප හාමුදුරුව මේ ඔක්කොම ත්‍රිපිටක එකතු කරන්න නැත්නම් බුදුහාමුදුරගේ වචන එකතු කරන්න ඕනේ කියලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුව කරන්නේ මේ එක එක්කෙනා ඉගෙනගත්ත සූත්‍රය ඔක්කොම එකතු කරලා ගෙනියන්න පුළුවන් විදිහට බෙදලා දෙනවා. ගෙනියන්න පුළුවන් විදිහට පාඩම් කරගන්න පුළුවන් විදිහට කොටස් විදිහට බෙදලා දෙනවා. ඒ මොකද මේක පහසුවෙන් අරගෙන යන්න ඕනේ හින්දා. දැන් අපි ගත්තොත් එimhe කරණීය මෙත්ත සූත්‍රය කියන එක අපිට හම්බෙන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සම්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච වගේ මේක නිකන් ගාථා ස්වරූපයෙන් හම්බෙන්නේ. බුදුහාමුදුරන් වහන්සේ ගාථා ස්වරූපයෙන් ලිව්වෙන්නේ නැහැ. නමුත් මහා තෙරවරුන් මේක ගෙන යන්න කටපාඩම් කරගන්න මතකේ තියාගන්න පහසු විදියට ඒ අර්ථය කැටි කරලා හැදුවා. ඒ වගේ තමයි මේ එදා මේ පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ගෙනියන්න ඒගොල්ලෝ චිත්‍රවලට කතාවලට රූපවලට මේවා දාලා දුන්නා. දැන් මේ ඉරු කියන ගහය සූර්ය අපිට සූර්යයා පේන්නේ ඉන්නවා. අපි සූර්යයා දකින්න අපිට පුළුවන් අද සම්පූර්ණම ඒ කියන්නේ ඇහැට බලන්න බැරුණාට අපිට අද යම් වස්තු වලින් බලන්න පුළුවන්. ඒ බලනකොට අපිට පේන්න තියෙනවා මේ සූර්යයා සම්පූර්ණම ගිනි වලින් නැත්තම් ගින්දරෙන් දෙවෙන නැත්තම් සම්පූර්ණ ගින්දර විහිදුවන රශ්මිය කියන්නේ රශ්මිය විහිදුවන ග්‍රහයක් විදිහට නැත්තම් ගිනි ගන්න ග්‍රහ වස්තුවක් විදිහට. ඉතින් නමුත් අපේ ඍෂිවරු අපිට මේක අවශ්‍ය කරන්නේ මේ සූර්යාගේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය හොයන්නවත් සූර්යාගේ රශ්මියේ දිගපළල හොයන්නවත් නෙමේ අපේ ජීවිත ගැන අනාගත වාක්‍යයක් කියන්නයි ඕන උනේ. එයා අපේ පුද්ගලයාගේ මගේ දත්කෝ අපි ගැන අනාගත වාක්‍යයක් කියන්නයි ඕන උනේ. ඒ සඳහා ඒගොල්ලෝ දාම මෙන්න මේ පින්තූරේ මේ රවි ග්‍රහයා ගැන රවි ග්‍රහයාගේ ස්වરૂපය ගැන අපිට චිත්ත රූපයක්ම වා ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේක අපි පින්තූර ටික දාන්න මේක අපි පස්සේ විස්තර කරමු කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ කියලා. දැන් මේ මෙතන යනකොට මේ වරාහ මිහිර කියන ආචාර්යවරයා මේ ජෝතිෂ ආචාර්යවරයා මෙන්න මේ එයාගේ වරාහ මිහිර කියන ජෝතිෂ ග්‍රන්ථය ලියන්න ආරම්භ කරනකොට මේ සූර්යයාට නමස්කාර කිරීමක් කරලා තියෙනවා. තිමූර්තේ පරිකල්පිතක් සසිතෝ වර්තමාන පුනර්ජන්මනා මාත්මේඥාන් විධාන කතුස්ච යදිතාම්භර් ज्योतिषाम लोकानां प्रलयोद्भवस्थिति विपुष्वानेकदाय सुतौ
වාචං නක් සදාත්වනේක කිරණස් ත්‍රිලෝක දීපං ත්‍රිලෝක්‍ය දීපෝ රවි කියලා. මේ සූර්යාව එයා විස්තර කළා. සූර්යාව විස්තර කළා. මේ සූර්යා විස්තර කරපු විදිහ අපි බලමු අද අපි හැමෝම සූර්යයා ගැන අපි අද මේ ඉරු සඳු ගැන ග්‍රහයන් ගැන නවීන විද්‍යාවේ නොඑක ආකාරයේ උගන්වනවා. සූර්යාගේ අපිට වැදගත්කම ගැන රශ්මියේ වැදගත්කම ගැන ප්‍රභා සංශ්ලේෂණය ගැන මේ අපි හැම දෙයක්ම අපි ඉගෙනගෙන තියෙනවා. මේ රවි සූර්යයා ගැන මොනවද දැන් එක එක්කෙනාගේ දැනුම වෙනස්. සයන්ස් වගේ කරපු කට්ටිය විද්‍යාව හොඳට ඉගෙන ගත්ත කට්ටිය හොඳ දැනුමක් තියෙනවා. අපිට එච්චර දැනුමක් නැහැ. තාරකා විද්‍යාව ඉගෙන ගත්ත කට්ටියට වෙනම දැනුමක් තියෙනවා. ඉතින් මොනවද අපිට සූර්යයා ගැන කියන්න පුළුවන්? සූර්යයා අපිට මොන වගේද වැදගත් වෙන්නේ? අපේ ජීවිතේට මොන වගේ බලපෑම් එල්ල කරනවද? මේ ලෝකෙට මොන වගේ බලපෑමක්ද එල්ල කරලා තියෙන්නේ? අපේ කවුරු හරි මහත්මයෙක් හරි අපේ නෝනා කෙනෙක් හරි මිස් කෙනෙක් හරි කියමු බලන්න. සියලු ජීවය ආරම්භ වෙන්නේ සූර්යාගේ ශක්තිය. ඒක දැන් විද්‍යාව අපිට කොහොමද ඒක කියන්නේ? අපි ජෝසිය නෙමෙයි ජෝසිය පැත්තකින් තියමු. ජෝසිය පැත්තකින් තියලා අපිට විද්‍යාව තුළ අපි විද්‍යා පාඩමක අපිට සූර්යයා ගැන ඉගෙන ගන්න කොහොමද? සූර්යයා කියන්නේ හයිඩ්‍රජන් ස්කන්ධයක් දහනය වෙන ග්‍රහ වස්තුවක්. ග්‍රහ වස්තුවක්. ඒකේ සූර්යයා දැන් තව මොනවද ඔබ විස්තර දැන් සූර්යයයි පෘථුවියයි අතර තියෙන සම්බන්ධය අනිත් ග්‍රහ වස්තු අතර සම්බන්ධය ඒ කියන්නේ මේ අපිට දැන් අපිට පේනනේ දවාල රාත්‍රිය දෙනවා නේද? සූර්යයා උදේ ඉඳලා හවස වෙනකම් අපිට ආලෝකය දීලා අපිට දවාල කියන එක නැත්නම් දවස කියන එක උදා කරනවා නේද? ඉතින් අපිට පේන ටික තියෙන ටිකනේ. දැන් ඔයිට තව මොනවද අපිට ඔයෙන් ගන්න පුළුවන් වෙන්නේ? තව විද්‍යාව කොහොමද උගන්වන්නේ? සූර්ය කිරණ නැතුව අපිට දවස් කීයක් වගේ ජීවත් වෙන්න පුළුවන් නේද? සූර්ය ආලෝකේ නැතුව ගියොත් සූර්යයා නිමුණොත් එහෙම මේ ග්‍රහ වස්තුවල පැවැත්මක් තියනවද? නෑ. නෑ. අපි දන්නවා දැන් ආලෝකය නොවැටි ගියොත් එහෙම ගහක් වුණත් ගහක තියෙන ওই හරතප්පද කිසිම දෙයක් ඒ කියන්නේ ඔක්සිජන් පවා නිපදවීම නැති වෙලා යනවා. ඒක ජීවය ඇත්තම කිව්වොත් මේ ලෝකයට නැත්නම් පෘථිවියට ජීවයක් නැති වෙනවා. අපි දන්නවනේ දැන් පෘථිවියයි සූර්යයයි අතර දුර මට්ටම ගත්තාම පෘථිවියට වඩා දුරින් ඉන්න. දැන් අපි තාමත් ওই ග්‍රහ වස්තුවල ජීවීන් ඉන්නවද කියලා බලනවා. තාම මිනිස්යන් ජීවත් වෙනවා කියලා මේ ග්‍රහ වස්තුව හොයාගෙන නැහැ. නේද? මනුස්ස ජීවියක් තියනවා කියලා හොයාගෙන නැහැ. අපි ගත්තොත් එහෙම බුධ ග්‍රහයාගේ ඒ කියන්නේ සූර්යයාට ළඟ ග්‍රහයන්ගේ ගත්තත් එහෙම ජීවියක් තියනවා කියලා අඳුනාගෙන නැහැ. නමුත් මේ අපි ගත්තොත් එහෙම සෞර ග්‍රහ මණ්ඩලයේ මේ ග්‍රහ වස්තුන් ටික කාගේ ගුරුත්වය මතද තියෙන්නේ? සූර්යයාට ගුරුත්වයම තමයි තියෙන්නේ. සූර්යයා වටා තමයි භ්‍රමණය වෙන්නේ නේද? සූර්ය වටා තමයි භ්‍රමණය වෙන්නේ. අපි ඒකට තව මේ සූර්යයා වෙන චක්‍රවාට හරහා නැත්නම් තිරපත හරහා ගමන් කරනවා කියලා විද්‍යාව උගන්වනවා. නමුත් සූර්යයා තමයි මේ ඔක්කොම මේ ග්‍රහ වස්තු ටික අල්ලගෙන නැත්නම් ග්‍රහ වස්තු ටික සම්බන්ධ කරගෙන පවතින්නේ. අපි ගත්තොත් එහෙම දැන් අපි දවල් කියනකොට අපිට අපේ සූර්යයාගේ ඉඳලා අපේ පෘථිවිය තියෙන දුර මට්ටම ගත්තාම ඒ දුර මට්ටමේ තියෙන දැන් අපේ විද්‍යාවේ කියනවනේ අපේ සූර්යයාගේ ඉඳලා පෘථිවිය තියෙන තරම් මට්ටමට යම් ග්‍රහ වස්තුවක තව සූර්යයෙක්ගේ ඉඳලා පෘථිවිය මට්ටමේ දුරින් යම් ග්‍රහ වස්තුවක් තියෙනවා නම් ඒකේ ජීවීන් ඉන්න පුළුවන් මනුස්සයන් ජීවත් වෙන්න පුළුවන් කියලා අද විද්‍යාඥයෝ කියනවා. ලෝකේ ඕන තරම් බිලියන ගණන් සූර්යය තියෙනවානේ. පෘථිවිය අපිට තියෙන සූර්යයා වගේ තවත් බිලියන ගණන් ලෝකයේ සූර්යාලා ඉන්නවා. එහෙනම් මේ අපිට පේනවා මේ සූර්යයා කියලා කියන්නේ ඇත්තටම මිනිසුන්ට උදේට ගත්තාම ප්‍රබෝධය දෙනවා. දවස උදා කරනවා. සෑම ග්‍රහ වස්තුවක් මේ සෞර ග්‍රහ මණ්ඩලය අත ප්‍රධානත්වය
ප්‍රධානත්වය දීලා තියෙනවා. එයා මත තමයි අනිත් සියලුම ග්‍රහ වස්තුන් රැඳිලා තියෙන්නේ. එයා තමයි මේ ග්‍රහ වස්තු වල ප්‍රධානියා. එයා වටා තමයි ඔක්කොම භ්‍රමණය වෙන්නේ, කැරකෙන්නේ. අපිට මේ දැනෙන ටික විද්‍යාව තුළ අපිට දැනෙන ටික. ඊළඟට එයා දවසක් හරි නිමුණොත් එයා නිවිලා ගියොත් එහෙම මේ ජීවියෙකුට පවතින හේතුවක් නැති වෙලා යනවා. බැරි වෙලා යනවා. සෑම ජීවියෙකුටම පැවැත්ම දෙන්නේ ග්‍රහකොළ වලට මිනිස්යන්ට සිව්පා සෑම සත්වෙකුටම ජීවය දෙන්නේ කවුද? මේ සූර්යයා තමයි. එහෙනම් අපිට මේ සාමාන්‍ය දැනුම අපි ගත්තාම සූර්යාගෙන් අපි ශරීරය ප්‍රබෝධමත් කරන කිරණ එනවා නේද? උදේවරුට අපි කියන උදේවරුේ කිරණ සූර්යා ශරීරය ප්‍රබෝධමත් කරනවා කියලා. ශරීරයේ යම් විදියකින් අපේ ශරීරය තුල සූර්යලිය නැතුව ගියොත් එහෙම සූර්යලිය වැටෙන ප්‍රමාණය අඩු වුණොත් එහෙම සමහරවිට අපි ගෙවල් වල ඇතුළත විතරක් ජීවත් වෙනවා නම් එහෙම අපිට මේ සමහර විටමින් වර්ග සූර්යාගේ ලැබෙන විටමින් වර්ග වෙනම ගන්න වෙනවා. එහෙනම් දැන් අපිට ওই ටික අපිට පේනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ සූර්යා අපිට මොන වගේ බලපෑමක් කියලා කරනවා කියලා කියන්න පුළුවන්ද? දැන් අපි සාමාන්‍ය සූර්යාගේ කරුණු ගත්තාම දැන් ඔයගලන්ට දැන් අපිට දැනෙන විදියට ගත්තොත් එහෙම දැන් අපි ඉගෙන ගත්ත දැන් අපිට විද්‍යාව ඉගෙන ගන්න ටික මම කියන්නේ ජෝසිය නෙමෙයි. විද්‍යාව ඉගෙන ගන්න විදියට මේ සූර්යාගෙන් අපිට දැනෙන දේ මොනවද? අපිට උදේට රාත්‍රියට හැරෙනවට වඩා අපි નિરાයාසීම ප්‍රබෝධයෙන් අපිට අවදි වුණා. අපිට විතරන්නේ මේ සත්‍ය සියලුම ගහකොළ වලට ගොඩාක් ජීවීන් රාත්‍රී අවදි වන ජීවීන් ගන්නකොට ගොඩාක් ජීවීන්ට උදෑසන අවදිය දෙන්නේ කවුද? අවදීමට උදෑසන අවදි වීමට ශක්තිය දෙන්නේ උදෑසන අවදීමට ප්‍රබෝධය දෙන්නේ කවුද? සූර්යයා. සූර්යයා දෙන්නේ. ඒ වගේම තමයි මේ ග්‍රහ වස්තු වල ප්‍රධානිය විදිහට නායකයා විදිහට ඉන්නේ ග්‍රහ වස්තු ටික රඳවාගෙන තියෙන කවුද? සූර්යයා. ඒ වගේම අපිට රාත්‍රියට වැටෙන චන්ද්‍රාලෝකය. චන්ද්‍රයාට එළියක් තියනවද? නෑ අඳුරු ග්‍රහයෙක්. චන්ද්‍රය කියලා කියන්නේ අඳුරු ග්‍රහයෙක්. විද්‍යාවට අනුව අඳුරු ග්‍රහයෙක්. චන්ද්‍රයාගේ එළිය එන්නේ කොහොමද? සූර්යාගෙන්. සූර්යාගේ එළිය අපිට ලබා දෙනවා. අපිට පරාවර්තනය කරනවා නේද? චන්ද්‍රයාට එළියක් නැහැ. චන්ද්‍රයා සූර්යාගේ එළිය අපිට පරාවර්තනය කරලා දෙනවා. කැඩපතක් වගේ. එහෙනම් චන්ද්‍රයාට වැටලා පරාවර්තනය වෙනකොට අපිට කෙලින්ම සූර්යාගේ එළිය වැටෙනකොට ලැබෙන විදියයි සූර්යාගේ එළිය චන්ද්‍රයාට වැටලා වෙනකොට ලැබෙන විදියයි කොහොමද? ලොකු වෙනසක් තියෙනව නේද? තියෙනවා. ඒ කියන්නේ අපිට සූර්යාගෙන් කෙලින්ම වැටෙනකොට දවල්ට වැටෙනවා වගේ. අපිට සූර්යාගෙන් කෙලින්ම වැටෙනකොට අපිට ඒක රළු වැඩි, රශ්මිය වැඩි, ප්‍රබෝධ ඒ කියන්නේ අපිව උදේට වගේ නම් ප්‍රබෝධමත් කරනවා. දවල්ට වගේ නම් අපිව වෙහෙසනවා. නේද? හවසට වගේ නම් අපේ ටිකක් අර වෙහෙස නිවන දැම්මට උදේ වගේ ප්‍රබෝධයක් ලැබෙන්නේ නැහැ. රාත්‍රිය ගත්තාම කොහොමද අපිට? රාත්‍රියට ගත්තාම හරි සෞම්‍යයි. අපිට හිම අපිට කියන්නේ අර ටිකක් අපේ පිනිබාන තරම්. ඒ කියන්නේ දැන් ඒක රාත්‍රිය දවල්ට උණු කරපු වතුර රශ්මිය ඒ කියන්නේ පරිසරයේ මේ පරිසරයේ තියෙන වාතය රත් කරලා වාතයේ උෂ්ණයටපත් කළා වාතය නිවලා අපිට පිනි වගේ වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන්නේ මොකේ රශ්මියෙන් වැටෙන්නේ? ඒ දෙන්නේ මොකෙන්ද? ඒ දෙන්නේ සූර්ය රශ්මිය තමයි නේද? වෙන රශ්මියද දෙන්නේ? ඒ කියන්නේ දැන් පරිසරය සීතල කරලා පිනි බවට පත් කරලා අපි කියන්නේ දැන් චන්ද්‍රයාගේ එළියනේ ඔය කියන්නේ සඳ එළියනේ. සඳ එළිය කියන්නේ මොකද්ද? සූර්යාගෙන් ලබාගත් සූර්යාගේ එළිය වෙන පැත්තකින් පරිවර්තනය වෙනකොට එනකොට නේද? ඔන්න ඒක තමයි දැන් මේක කියන්නේ බලන්න මේ අපේ කවුද වරහාමීර කියන ආචාර්යවරයා ලියනකොට කියනවා වාචක්නං සදාත්ව නේක කිරණ ත්‍රිලෝක දීප රවි ත්‍රිලෝක දීප සදාත්ව නේක කිරණ ත්‍රිලෝක දීපෝ රවි
සදහත්වන ඒක කිරණක් නොඒක ආකාරයෙන් කිරණ රශ්මි දින. ඒ කියන්නේ දවල්ට උදේට දෙන්න වෙන කිරණක්, දවල්ට දෙන්න වෙන කිරණක්, රාත්‍රියට දෙන්න රාත්‍රියට කිරණ එනකොට සන්ධ්‍යාරායනකොට වෙන ආකාරයකින් දෙන්නේ. නොඑක ආකාරයෙන් මේ කිරණ ලබා දෙන, නොඑක ආකාරයෙන් අපිට කිරණ වශයෙන් ශක්තිය ලබා දෙන ත්‍රිලෝක දීප, ත්‍රිලෝක දීපෝ. ත්‍රිලෝක කියන්නේ මොකද? මේ තුන් ලෝකයේම එළිය විහිදවන. රවි සූර්යයාට කියනවා නක් අපිට වාච වචනේ දෙන්නයි කියලා. අපිට මෙයාට මේක කියන්න නැත්නම් මේ ජෝතිෂ සිද්ධාන්තයේ කියන්නේ යට වචන දෙන්නයි කියලා කිව්වා. එහෙනම් මෙතන මෙයා කියන නොඑක ආකාරයෙන් රශ්මිය දෙනවා. දැන් මෙයා මේ ජෝතිෂ පණිවිඩයක්මයි කියන්නේ. මෙයා මෙතන කියන්නේ ජෝතිෂ පණිවිඩයක්මයි. මොකද්ද? නොඑක ආකාරයෙන් කිරණ දෙන, රශ්මිය දෙන, ලෝකයට එළිය දෙන රවිට කියනවා යාට මේක කරන්න වචන දෙන්නයි කියලා. මේ තිමූර්තේ පරිකල්පිත සසිබෘතෝ වර්තමාන පුනර්ජන්මනා. සසිබෘත කියලා කියන්නේ චන්ද්‍රයාට කියන නමක්. ඒ කියන්නේ සූර්යාගේ රශ්මිය ලබා දෙන්නා කියන අර්ථය. තිමූර්තිය කියලා කියන්නේ තිමූර්තිය කියන නොඑක් විස්තර තියෙනවා. ඉන්ද්‍ර වරුණ ආදී වශයෙන් විස්තර කරනවා. ඒ වගේම උප්පත්ති ස්ථිත භංග කියලාත් අපි විස්තර කරනවා. නොඑක් කියන්නේ අපිට ඒ කියන්නේ උප්පත්තිය, පැවැත්ම, මරණය කියන මේ තුනම දෙන්නේ මේ සූර්යාගේ නැත්නම් ආත්ම කාරක කියන සූර්යා. සූර්යාගේ රශ්මිය තමයි ප්‍රධාන වෙන්නේ. දැන් අපේ කේන්දරයක දැන් අපේ ජීවිතේ අපේ ශරීරයේ තියෙන වටිනාම ඒ කියන්නේ ඒ කියන්නේ බිඳුනොත්, කැඩුනොත් අපිට ජීවත් වෙන්න ඒ කියන්නේ වටිනාම දේ අපේ ගතත් හද වස්තුව තමයි ප්‍රධානම දේ. ඉන්ද්‍රියක් වදගත්තු හද වස්තුව තමයි ප්‍රධානම දේ. මේ හද වස්තුව තමයි අපිට දෙන්නේ සූර්යයා. සූර්යයාට තමයි අපි හද වස්තුව අයිති දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ශරීරය ගත්තාම කොඳුයට නාරටිය අපි දීලා තියෙන්නේ සූර්යයාට. ඒ වගේම තමයි ලග්නය කියලා ගන්නකොට මොළය අපි ඒ වගේම හිස කියන කොටස අපි දෙනවා සූර්යයාට. අපි තව කොටස් විදිහට බෙදෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම ශරීරයේ ප්‍රධානම අප්‍රධානම ටික අපි දෙනවා සූර්යයාට. ඒ මොකද අපිට ශක්තිය, ආත්මය මේ ඔක්කොම සූර්යයා දෙන හින්දා. එහෙනම් මේ ඒ වගේම තමයි පුනර්ජන්මන අපුනර්ජන්මනාක කියන්නේ වර්තමාන. ඒ කියන්නේ මෙතන සඳහන් කරනවා මේ යම් යෝගීවරේ මෝක්ෂයට යන නැත්නම් නිර්වාණයට යන මාර්ගය. දැන් අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අහලා ඇති දැන් අපේ ලෝක බුද්ධිය පිළිබඳ ග්‍රහයන් ගැන අහලා තියෙනවා. දැන් ග්‍රහ වස්තු වල හොඳට සාමාන්‍යයෙන් අපි ජෝතිෂ ඉගෙන ගත්තේ නැති වුණත් පත්‍රවල බැලුවාම අපි අහලා තියෙන කරුණුත් එක්ක අපේ කල්පනාවට ඥානයට බුද්ධියට උදව් කරන ග්‍රහය මොනවද? ග්‍රහවලල්ල ඉන්න අහලා තියෙනවද? ග්‍රහවලල්ලේ බුද්ධියට ප්‍රඥාවට නැත්නම් අපේ නුවණ වැඩෙන්න හේතු වෙන ග්‍රහය ගැන අහලා තියෙනවද? තවම හඳුනන්නේ බුද්ධ ගුරු. බුද්ධ ඒ කියන්නේ අපි බුද්ධ කියලා කියන්නේ බුද්ධියට කල්පනාවට කාරක ග්‍රහයක් විදියට. දැන් උදාහරණයක් වශයෙන් බුධ කියන ග්‍රහය කේන්දරයක හොඳට ඉන්නවනම් හොඳ එයාගේම රාශියක වගේ ඉන්නවනම් බුද්ධට දැන් අපි කතා කළානේ අද ඉරෝසි මාත්මේ මතක් කරන් දෙන රාශි වර්ගයක්. ඒ බෙදනකොට බුද්ධට අයිති රාශි කීපයක් දෙකක් තිබුණා. ඒ දෙකේ බුධ ඉන්නවනම් බුධගේ බලය වැඩි වෙනවා. එයා ලග්නේ හොඳ තැනක ලග්නේ නැත්නම් කේන්ද්‍රයේ බුධගේම රාශියක් කියලා කේන්ද්‍රයේ ඉන්නවනම් ඒ වගේ බලවත් වෙලා ඉන්නවනම් මෙයාට විශේෂ හැකියාවක් තියෙන මොකද්ද? බුද්ධ ශක්තිමත් වුණා කියලා කියන්නේ අපි කියනවා යන්නේ මතක ශක්තිය හොඳයි කියලා. මොකද්ද බුද්ධ කියන්නේ මතක ශක්තිය දෙන ග්‍රහය. අපේ ස්නායු වලට සම්බන්ධ ග්‍රහය. ඒක නිසා බුදු කියලා කියන්නේ හොඳ මතකයක් ගෙන දෙන ග්‍රහය. ගුරු කියලා කියන්නේ බුද්ධට වඩා උසස් දැනුමකට ගෙනියන නැත්නම් අපි කියන උසස් සිද්ධාන්ත දැනුමක් උසස් කල්පනාවක් ගේන්න
ජෝතිෂය ඒ කියන්නේ බුදගෙන් බුද බලවත් වෙලා තිබුණොත් එයාට පාඩම් කරන්න පුළුවන්, කට පාඩම් කරන්න පුළුවන් හොඳ කල්පනා ශක්තියක් තියෙන නැත්නම් හොඳ මතක ශක්තියක් තියෙන බුද්ධලේ. ගුරු හොඳට හිටියොත් එම කේන්දරයක ගුරුගෙන් කියන්නේ හොඳට කල්පනා කියන්නේ හොඳට දුරදිග කල්පනා කරන්න පුළුවන්. අනාගතය ගැන හිතන්න පුළුවන්. දුර හිතලා වැඩ තීරණ ගන්නවා. හරිනත බුද්ධලේ අපි දන්නනේ පොඩි ළමයෙක්ගේ දැනුමයි පොඩි ළමයෙක් ශිෂ්‍යත්වයේ පාඩම් කරන ළමයෙක් ගත්තොත් එයාට හොඳ දැනුමක් තියෙනවා. අපිට වඩා දැනුමක් තියෙනවා. එයා ගහකොළ ගැන අරවම ගැන හොඳට පාඩම් කරලා තියෙනවා. නමුත් ඒ ගෙදර අම්මම ඉන්නවා තාත්තම ඉන්නවා වැඩි ඉගෙනගෙන නැහැ. නමුත් තාත්තගේ තියෙන පරණතභාවය දුර දැක්ම කල්පනා ශක්තිය එයා කාලයත් එක්ක එකතු කරගත්ත දෙයක්. එයා ජීවිතය දකින්න ඊට වඩා වෙනස් විදියට. එයාට තියෙන වෙනම බුද්ධියක්. අන්නේ බුද්ධිය වගේ එකක් තමයි ගුරුගේ බුද්ධිය. අපි ඒ ගුරුගේ බුද්ධිය මොකද කල්පනා කරනවා, ඉගෙන ගන්නවා. ඒ වගේ ටිකක් හොඳ පරිණත බුද්ධියක්. ළමයට බුදට තියෙන්නේ හොඳට මතක තියාගන්න පුළුවන් හැකියාව. ඉතින් ওই ග්‍රහවලල්ලේ යම් යම් පුද්ගලයන්ගේ දැනුම ගැන කල්පනා කරන ග්‍රහයෝ. රවි ඉන්නවනේ. රවි ගැන කතා කරනකොට ආත්ම ශක්තිය, පෞරුෂය මේව ගැන කතා කරනවා වගේ තමයි රවිට විශේෂයෙන් මෙතන කියනවා අපුනර ජන්මනාන්. ඒ කියන්නේ යම් බුද්ධලේ මොක්ෂය හොයාගෙන යනවා නම් ඒ මොක්ෂය හොයාගෙන යන බුද්ධයාට අවශ්‍ය කරන ඉතා සියුම් ඥානය ලබා ගන්න දින ග්‍රහයක් විදියට මේ රවි හඳුන්වලා තියෙනවා. රවිගේ ශක්තිය ඕනේ කරනවා යම් පුද්ගලයෙකුට අධ්‍යාත්මික ශක්තියේ ඉහළට යන්න. ඒ නිසා ඒකත් මේ පුනර්ජන්මනා වත්මා කියලා සඳහන් කරන්න දෙදුනා. ඒ මොකද්ද? එයාට සූර්යයාට පුළුවන්කම තියෙනවා සූර්යාගේ බලවත් වීම යම් යෝගීවරයෙකුට තමන්ගේ හෘද වස්තුවේ අපි දන්නවනේ දැන් ප්‍රාණයාම කුණ්ඩලිනී වගේ දේවල් වලින් කරන්නේ මේ ශරීරයේ අස්තිවල තියෙන හද වස්තුවේ තියෙන ශක්තිය අස්ති කරා දියුණු කරන එක. ඒ යෝග භාවනාවලට යෝග ශක්තියින් වලට මේ සූර්යාගේ ශක්තිය හේතු වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ මාත්මේත්‍යාම් විධාං රතුස්ච යජතාම්බර් ජ්‍යොතිසාම් මේ ජ්‍යොතිෂය කියන මේ ජ්‍යොතිෂය කියන මේ ශාස්ත්‍රය තුල මේ යාග නැත්නම් අපේ යාග හෝම කියන යාග හෝම වලට යාග හෝම වලින් කිය යාග හෝම නිවේදනය කරන්නේ ඒ වගේම ආත්මය අපි බුද්ධලේ ගත්තාම අපි දැන් ආත්මකාරක කියලා තමයි රවිට කියන්නේ. ආත්මය නිවේදනය කරන්නේ යාග හෝම නිවේදනය කරන්නේ ඒවට ශක්තිය දෙන්නේ මේ රවි කියලා මේගොල්ලෝ කියනවා. ඒ කියන්නේ යම් බුද්ධලේගේ ආත්මය ගැන කියනකොටත් යාග හෝම ගැන මේ වගේ කටයුතු ගැනත් මේ රවිකින් කියවෙනවා කියලා ගන්නවා. ඒ වගේම තමයි ලෝකානාම් ප්‍රලයෝත් භවස්තිති. මේ ලෝකේ පැවැත්ම මුලින් සඳහන් කළ කියන්නේ ආරම්භයේ පැවැත්ම ඒ වගේම අවසානයේ කියන එකත් මේ රවිකින් හොයා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ අපි කියන්නේ ආයුෂ ගැන හොයනකොට විශේෂයෙන්ම අපි කේන්දරයක ආයුෂ ගැන බලනකොට කේන්දරයක ශක්තිය ගැන බලනකොට කේන්දරයේ බලවත්ද කියලා බලනකොට එයාට අපි බලනවා මේ රවිගේ ශක්තිය සූර්යාගේ ශක්තිය. සූර්යා හොඳට ඉන්නවද අපි හොඳට ඉන්නවද කියලා බලන විදිය හොයා ගන්න ක්‍රම තියෙනවා. ඒවට බලන විදිය අපි සූර්යාගේ බලය බලනවා යාගේ ආයුෂ හොඳට ඇදගෙන යන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමයි යාගේ ජීවිතයේ ආත්ම ශක්තිය පෞරුෂයක් තියෙනවද කියලා හොයන්න බලනවා. මෙන්න මේ වගේ නොඑක ආකාරයෙන් විස්තර කරලා රවිගෙන් මෙයා ඉල්ලනවා මොකද්ද? එයාට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍ර විස්තර කරන්න ශක්තිය ලබා දෙන්නයි කියලා. එහෙනම් අපිට දැන් මේකෙන් මේ ශ්ලෝකයේ මත ඉඳලා අපිට සූර්යා රවි ග්‍රහය අපේ කේන්ද්‍රයේ සඳහන් කරනවා රයන්නේ. ওই රවි ග්‍රහයගෙන් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද මෙතන? රවි ග්‍රහයගෙන් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද? අපේ ශරීරය තුළ අපි ගත්තොත් අපි මම මුලින්ම සඳහන් කළා මේ කේන්ද්‍රය ඕන වෙන්නේ අපිට කේන්ද්‍රය ඕන වෙන්නේ මොකටද? අපේ ජීවිතය ගැන අධ්‍යයනය කරන්න. එහෙනම් අපේ ජීවිතය ගැන අධ්‍යයනය කරනකොට අපේ හද වස්තුවකේ ස්වභාවය ගැන අහන්න. හොඳ වටනාර්ථයේ ස්වභාවය ගැන අහන්න.
ඒ වගේම අපිට අපේ ආත්මීය ශක්තිය ගැන බලන්න, පෞරුෂය ගැන බලන්න. ඒ වගේම තමයි දැන් මේ තමන් ගැන බලනකොට අපිට මේ ටික මේ සූර්යයා කියන රවි කියන ග්‍රහයාගේ ස්වභාවය ඕන වෙනවා. එහෙනම් මේ ටික මේක මේක ලියාගත්තද ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් නම් ටක් ගාලා ලියා ගන්න මේ ශ්ලෝකය. මේ ශ්ලෝකයේ තේරුම තමයි යම් ප්‍රමාණයක් මේකෙන් දාලා තියෙන්නේ. පදයෙන් පදේ දාලා නැහැ. මේ රවි ග්‍රහයාගේ මේ පින්තූරෙත් අපි දාන්න මේ ශ්ලෝකයක් දාන්න. ඒකට ඉඩ තියාගන්න. මේ පින්තූරේ ඇඳ ගන්න නැත්නම් පින්තූරේ අලව ගන්න ඉඩ තියාගන්න. ශ්ලෝකයක් අපි දාන්න. ෆොටෝ එකක් ගහලා ඊළඟ මෙන්න මේක ලියා ගන්න. අපි ඒකට ඉඩ තියලා ලියා ගන්න. ග්‍රහලෝව ප්‍රධානියා රවි වේ. ලෝකේ පැවැත්ම තීරණය කරන ග්‍රහයා බැවින්ද ලෝකේ පැවැත්ම තීරණය කරන ග්‍රහයා බැවින්ද ලෝකයට ජීවය ලබා දෙන්නා වන බැවින්ද ආත්මකාරක ලෙස හඳුන්වන අතර ආත්මකාරකයා ලෙසද හඳුන්වන අතර නිරෝගී බව හා ආයුෂයටද බලපානු ලබයි. දැන් අපි කියනවනේ සාමාන්‍යයෙන් මෙයාගේ මේ අර දැන් සමහරට මේ දැන් අපි ගත්තාම කියනවා සමහර සත්තුන් අපි පූජන වගේ ආත්ම හතක් තියෙනවා කියලා. මේක සමහර කතා කරේ මැරෙන්නේ නැහැ කියන එක. ඒ වගේ තමයි මේ සූර්යාගේ රවිගේ ශක්තිය දිනකොට රවි බලවත් ඉන්නකොට අපි දන්නවා ශරීරයේ මොනවද බලවත් වෙන්නේ? රවි හොඳට බලවත් වෙනවා මොනවද ශරීරය බලවත් වෙන්නේ? දැන් අපි කතා කරපු විදිහට මොනවද බලවත් වෙන්නේ? හෘදය වස්තුව හෘදය බලවත් වෙනවා. අශේරුව ශරීරයේ අස්ථි පද්ධතිය බලවත් වෙනවා. ඊළඟට මොළයේ ඒ කියන්නේ ස්නායු පද්ධතිය නැත්නම් මොළයේ අපේ මොළයේ ආශ්‍රිත ඔළුව ආශ්‍රිත ප්‍රදේශය හොඳට ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට ඇස් වලට දැන් ආලෝක දෙන ග්‍රහයකින්ද ඇස් වලට කාරකයි. මේ ශරීරයේ තියෙන ප්‍රධාන අවයව වලට අපිට ශක්තිය ලබා දෙන ග්‍රහය. ඒ නිසා හાર્ට් එක අපි හොඳ නම් හොඳට හදවතට වැඩ කරනවා නම් යාගේ අනිත් ඉන්ද්‍රිය වලට හොඳට ලේ ගමන් කරනවා, හොඳ ශරීර සෞඛ්‍ය එනවා, ශක්තිය එනවා. ඒ කියන්නේ අස්ථි ශක්තිමත් කියන එකයි හાર્ට් එකේ ශක්තිමත් භාවය අපිට ආවට පස්සේ එයාට ජීවිතය අල්ලගෙන යන්න පුළුවන් හොඳට කාලයක්. හදිසියේ ලොකු කර්මයකින් ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මැරෙන්නේ නැතුව ගහකින් වැල්ලා මොකට හරි යටලා මැරෙන්නේ නැතුව තිබුණොත් එහෙම එයාට ඒ කියන්නේ හදිසි විපතක නැත්නම් එයාට සාමාන්‍ය විදිහට ජීවිතයකින් යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අපි බලමු ඉදිරියට අපි ඉගෙන ගන්නවා කොහොමද මේ රවි ශක්තිමත් කියන්නේ කොහොමද බලවත් කියන්නේ කොහොමද කියලා. ඊළඟට මේ රවි බලවත්ව නැත්නම් රවි හොඳට කේන්ද්‍රයේ පිහිටලා තියෙනකොට එයාට එනවා මොකද? පළල් උරහිස් ඇති. ශරීරයේ අස්ථි ඉතාමත් ශක්තිමත්. හොඳ පෞරුෂයක් ඇති. තුනී ඉසකෙස් ඇති පුද්ගලයෙක්. ඒක ලියාගන්න. දැන් පෞරුෂය කියන එකත් අපි නොඑක ආකාරයෙන් විග්‍රහ කරනවා. පෞරුෂය ඕනම එක්කෙනෙකුට යම් යම් පෞරුෂයන් තියෙනවා. නමුත් හොඳ පෞරුෂයක් තියෙනවා නම් එයාගේ
කායික හා මානසික ශක්තිය හොඳට තියෙන්න ඕන. කායික ශක්තියත් මානසික ශක්තියත් තියෙන්න ඕන. දැන් අපි කතා කළා මේ කායික ශක්තියට ප්‍රධානම හේතු වෙන ග්‍රහය තමයි කවුද? රවි. අද වස්තුව කශේරුකාව බලපාන. ඒ වගේම මනසට මානසික ශක්තිය දෙන්න නැත්නම් මනස නිවේදනය කරන සිත ගැන කියන ග්‍රහය කවුද? දැන් අපි රවිට දුන්නා මොකද්ද? අපිට හද වස්තුව දුන්නා නේද? මේ දැන් බුදුදහමට අනුව දැන් අපි උදාහරණයක් වශයෙන් අපිට බයක් ඇති වුනහම අපේ මේ බය දැනෙන්නේ ඉස්සෙල්ලාම කොහෙටද? ඇඟේ කොයි කොටසද දැනෙන්නේ? සිතට. ඈ? සිතට. ඔව් සිත එක කොහෙද? ශරීරයෙන් කොහෙටද දැනෙන්නේ අපිට? මනස. ශරීරයෙන් කොහෙන්ද අපිට දැනෙන්නේ? මොළයට. දැන් අපි තුන් බයක් ඇති වුණා කියලා. ඉස්සෙල්ලාම පපුව නේද කූල් වෙලා යන්නේ. එහෙම එකක් තියෙනව නේද? ඒ කියන්නේ මොකක් හරි බයක් හරි මොකක් හරි වුණොත් එහෙම අපි ඉස්ලාම මුළු ඇඟම කූල් වෙලා යනවා. ඉස්ලාම පපුව තමයි. ගැහෙන්නේ කොහෙද? ටක් ගාලා හයියෙන් ගැහෙන්නේ හද වස්තුව. නේද? කේන්තියක් ගියාම කම්පණය ඉක්මනට කම්පණය වෙන්නේ හાર્ට් එක. එහෙනම් මේ හાર્ට් එක අයිති කාටද? රවි. රවිට අයිති. චන්දු රවිට අයිති. එහෙනම් මේ හිත බුදුදහම සඳහන් කරනවා දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් කියලා මේ හිත කියන එක මනස කියන එක තියෙන්නේ ස්නායු සම්බන්ධ කරගෙන. බුදුදහමේ මනස උගන්වන්නේ ස්නායු සම්බන්ධ කරගෙන මොළේ සම්බන්ධ කරන් තියෙන එක. හිත කියන එක සම්බන්ධ කරන්නේ පපුවට. ඔක දෙකක් තියෙන බුදුදහමට අනුව. දැන් විද්‍යාවට අනුව එකක් කියනකොට අපිට බුදුදහමට අනුව දෙකක් තියෙනවා. ඒකෙදි මේ සිත කියන එක තියෙන්නේ හાર્ට් එක ඇතුලේ. ඒ කියන්නේ ලේ මත තමයි ලේ වල පවතින දෙයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් අපිට මේ හිතේ අයිති දුන්නේ කාටද මේ ජෝතිෂඥයෝ? හිතේ අයිති දුන්නේ කාටද? චන්ද්‍රයාට. හිතේ අයිති දුන්නේ චන්ද්‍රයාට. එයාගේ සිත ශක්තිමත්ද කියලා බලන්නේ අපි චන්ද්‍රයාගේ. ඇයි චන්ද්‍රයාවත් දැම්මේ මේ හිතත් දැම්මේ ඇයි මේ පපුව ඇතුළටම මොකද හાર્ට් එක ඇතුළටම ආවේ? චන්ද්‍රයාට ස්වයන් ප්‍රභාවයක් තියනවද? චන්ද්‍රයාට තමන්ට එළියක් තියනවද? නැහැ. නෑ. චන්ද්‍රයාත් එළිය ගන්න සූර්යාගෙන්. ඒක නිසා මේ චන්ද්‍රයාගේ සිතේ ශක්තියත් අපි ඒ කියන්නේ සිත ගැන බලනකොට සිතේ ශක්තිය ගැන බලනකොටත් මේ සූර්යාගේ ශක්තිය දැන් ඒ කියන්නේ එක කාරණාවක්. ඒ කියන්නේ සූර්යාගේ අපි බලනවා චන්ද්‍රයා අපි කියන පුරපක්ෂයේ බලවත් අවපක්ෂයේ දුබලයි කියලා අපි ගන්නවා. දැන් නැකත් හදනකොටත් අහලා ඇතනේ අවපක්ෂයේ නැකත් ගන්නෙ නැහැ කියලා නේද? අමාවකට නැකත් ගන්නෙ නැහැ කියලා අපි අහනවනේ. ඒ අවමාවක් කියන්නේ මොකද්ද? අමාවකට එළියක් තියනවද සූර්යා මේ චන්ද්‍රයාගේ රාත්‍රියේ? නැහැ. එන ඒ කියන්නේ සූර්යාගේ කිරණ මේ වැටෙන්නේ නැහැ කාටද? චන්ද්‍රයා. ඒලාට චන්ද්‍රයා දුබලයි. චන්ද්‍රයා දුබල වෙනවා කියලා කියන්නේ යාගේ මානසිකත්වයේ ගොඩක් මානසික ශක්තිය ගොඩක් දුර්වල වෙනවා. ඒ කියන්නේ අපි ගත්තා මේක ඒ කියන්නේ තව කාරණා මත ඒක බලවත් වෙන අවස්ථා තියෙනවා. රාශි බලයෙන් නැකත් බලයෙන් බලවත් වෙනවා. නමුත් සාමාන්‍ය විදිහට ගත්තාම සරලව ගත්තාම පොඩ්ඩක් දුර්වල වෙනවා. ඒක නිසා අපි ඒ කියන්නේ යම් පුද්දලයේගේ ගත්තාම මේ ඒ කියන්නේ මානසිකත්වය ගන්නකොට නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ පෞරුෂය ගැන ගන්නකොට දැන් රවි ගන්නවා වගේම තමයි මේ හිතේ තියෙන ශක්තිය ගැන ගන්නකොටත් මේ රවිගේ බලයම තමයි අරගෙන චන්ද්‍රයා දෙන්නේ. ඒ නිසා රවි බලවත් වෙනකොට කේන්ද්‍රයක රවි බලවත් වෙනකොටම එයාගේ අපිට කියන්න පුළුවන් සාමාන්‍ය තව මොකද්ද බලවත් වෙන්නේ? චන්ද්‍රයාත් නැත්නම් සිතත් බලවත් වෙනවා කියලා යම් ප්‍රමාණයක. ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ කාරණාවක්. එහෙනම් අපි කිව්වා මොකද
පළල් උරහිස ශරීරයේ අස්තිතාම ශක්තිමත් හොඳ පෞරුෂයක් තියෙන තුනි හිස කෙස් ඇති පුද්ගලයෙක් මේ රවිගේ ස්වභාවය. ඊළඟට කියන මොකද්ද? ගම්බීරය අවංකය ගරු ගම්බීර පදවි හොබවයි. ගම්බීරය අවංකය ගරු ගම්බීර පදවිය. මොකද්ද මේ ගම්බීරය කියලා කියන්නේ? මෙයාට දීලා තියෙන මොකද්ද පදවිය? ග්‍රහ මණ්ඩලේ කවුද මෙයා? ආයකය. රජතුමා. රජතුමා. එයා රජතුමා. දැන් රජතුමාට ඕන විදිහට නීති හදන්න බෑනේ. එයා නීතියට අවංකව තමයි කටයුතු කරන්නේ. රටේ නීතියට අවංකව තමයි කටයුතු කරන්නේ. එයා තමයි නීතිය ක්‍රියාත්මක කරන එක්කෙනා. රජතුමා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් නීතිය තියෙන රජතුමා යටතේ. ඒ කියන්නේ එයා තමයි ඒ කියන්නේ නීතිය වෙනුවෙන් පිළිසිට සිටින එක්කෙනා. අද අපි නීතිය කිව්වත් ඒ කියන්නේ නීතිඥවරු ඉන්නවා තමයි. නමුත් රජතුමා තමයි ඒකේ ප්‍රධානිය. එහෙනම් ගැඹීරත්වය එයාගේ ඒ කියන්නේ රජ කොහොමත් සූර්යයා කියලා කියන්නේ ඒ කියන්නේ අපි දන්න ඒ කියන්නේ ග්‍රහ වස්තු වල ගත්තත් එයා තමයි ප්‍රධාන ග්‍රහය. යම් කේන්ද්‍රයක සූර්යයා බලවත් වෙලා ඉන්නවා රවි බලවත් ඉන්නවා නම් එයාගේ ගැඹීරත්වයක් තියෙනවා. ගැඹීර ස්වභාවයක් එයාගේ ශරීරයට එයාගේ ජීවිතයට එනවා. ඒ වගේ තමයි අවංක බව කියන්නේ නීතිගරුක බව එනවා. නීතිගරුක බව එනවා. සූර්යයා රවිගේ බලවත් වෙනකොට යාගේ සාමාන්‍යයෙන් රවි බලවත් වෙන යාගේ නීතිගරුක බව අවංක භාවය එනවා. ගරු ගම්බීර පදවි හොබවයි. එයි මෙයාට තියෙන පදවිය මොකද්ද? රාජ්‍යත්වයේ නායකත්වය. එහෙනම් නායකත්වය සඳහා උත්සාහ කරන රවි යම් කේන්ද්‍රයක බලවත් නම් එයා නිතරම ගෙදරක වුණත් ආයතනයක වුණත් පාසලක වුණත් සමිතියක වුණත් එයාට ඕනේ නායකත්වයක් ගන්න. ඕනම කේන්ද්‍රයක බලන රවි යම් බලයක් උසුලන්න ඕනේ නායකත්වයක් ගන්න. එයාට නායකත්වයක් එයා නායකයෙක් විදිහට පිළිගන්න රවිගේ බලයක් තියෙන්න ඕනේ. එහෙනම් මොකද එහෙම පුද්ගලයෝ නිතරම නායකත්වය අපි කේන්ද්‍රය බලන මේ යම් නායකත්වය යන්න පුළුවන් කියලා බලනකොට මෙයා නායකත්වයක් ගන්න. ඒ නායකත්වයේ වෙන්න පුළුවන් රටේ නායකයා වෙන්න පුළුවන්. මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලක විදුහල්පතිවරයෙක් වෙන්න පුළුවන්. ගෙදරක සමාජවලට තමන්ගේ ස්වාමීන් නැති බිරිඳ තමයි නායකයා වෙන්නේ. මොකද ස්වාමියාට පිරිමියා වුණත් ඊට වඩා අභිභාගීය නායකත්වයක් ස්ත්‍රී ගණ අවස්ථා ඕන තරම් පවුලට තියෙනවා. එහෙනම් ඒ කේන්ද්‍රය තුල යාගේ රවිගේ බලයක් වැඩිපුර ගැබ් වෙලා තියෙනවා. ඒක තමයි නායකත්වයේ ගැඹීර නායකත්වයට කියන්නේ ගරු ගැඹීර পদවියක්. කියන්නේ යම් ගෞරවනීය পদවියක් ඔබවන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. මේ ලියාගෙන යන්න. අන්‍යයන් පාලනය කිරීමට කැමැති. මේ බලවත් රවිගේ කේන්ද්‍රයේ යම් බලයක් අරගෙන තියෙනවා නම් එයා අන්‍යයන් පාලනය කිරීමට කැමැති. රජයේ හෙවත් ආණ්ඩුව නිවේදනය කරයි. යම් කේන්ද්‍රයක 10 වෙන්නට රවිගේ බලය ආවොත් අපි කේන්දරවල කියනවා 10 වෙන්නෙන් රැකියාව ගැන තත්ත්වය ගැන කියනවා. රැකියාව ගැන තත්ත්වය ගැන කියනවා. එයා රවි විශේෂ බලයක් අරගෙන කේන්ද්‍රයේ 10 වෙනි හිටියොත් එයා විශේෂයෙන් රාජ්‍ය ආයතන රාජ්‍ය පදවි වලට යන්න පුළුවන් හැකියාවක් එනවා යාට. රාජ්‍ය ආයතන වල ජොබ් වලට යන්න ඒ කියන්නේ කරන ස්වභාවයට එනවා. එහෙම නැත්නම් එයා පුද්ගලික ආයතනෙට ගියත් මොකක හරි කමන්නේ ඒ කියන්නේ අඩු ගන්න සමිතියක හරි ප්‍රධානත්වයේ ගන්න උත්සාහ කරනවා. ඒක යාගේ ඉන්නේ කේන්ද්‍රයේ බලයත් එක. කේන්ද්‍රයේ බලවය නැතුව රවි විතරක් බලවත් වුණාට වැඩක් නැහැ. කේන්ද්‍රයේ ලග්නාධිපති බලවත් වෙන්න ඕනේ. අපි ඒක බලනවා ඉදිරියට. ඊළඟට පවුලේ ප්‍රධානියා වන ප්‍රියා නියෝජනය කරයි. දැන් උදාහරණයක් වශයෙන් අපි අහලා තියෙනවානේ සමහර කේන්ද්‍ර බැලුවම කියනවා පියාට අපලයි කියලා. එහෙම කියනව නේද? ඔව්. දැන් අපි අහලා තියෙනවානේ දැන් අපි බුදුහාමුදුරන් කාලෙත් කවුරු බුදුහාමුදුරන් පියාට අපලයි කිව්වේ? එක රජ කෙනෙක්ගේ අජාසත් කුමාරයා උපදිනකොට කියනවා කාටද අපලයි කියලා. එයාගේ පියාව මරනවා කියනවා. එන පුතා පියාව මරනවා කියලා කියනවා. පියාට අපලයක් ගෙනල්ලා. දැන් සමාජලාට තියෙනවා
සමහරලාට කියන පියාගේ රැකියාව නැතිලා යනවා. පියා ලෙඩ වෙනවා. හ්ම්. ඒක අපි කේන්දරෙන් හොයා ගන්නවා. කවුද පියාව නිවේදනය කරන ග්‍රහය? රවි. රවි රවි. ඊත්‍රුකාරක වෙන්නේ රවි. හ්ම්. මේ රවි ග්‍රහයා කේන්දරයක දුර්වලලා ඉන්නකොට යාගේ පියාගේ යම් දුර්වලතාවයක් තියෙනවා. ඊටමත් දුර්වලලා ඉන්නකොට තාත්තට ආයුෂ අඩු වෙන්න පුළුවන්. තාත්ත ලෙඩ වෙන්න පුළුවන්. තාත්තට ඒ කියන්නේ ඒ අපි බලනවා ඒක සම්බන්ධතාවයන් භාවවල සම්බන්ධතාවයන් එක අපි හොයාගන්න ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි අපි හොයාගන්නේ මෙයාගේ තාත්තට අපලයි. තාත්තට මේ කාලේ අපලයි කියලා හොයාගන්නත් පුළුවන්. තාත්තට ආයුෂ අඩුයි කියලා හොයාගන්නත් පුළුවන්. තාත්තගේ පෞරුෂය අඩුයි කියලා හොයාගන්නත් පුළුවන්. අපි ඒවා මේ රවිකින් හොයාගන්න ඒවා. රවිකින් තව අපි කියන්නේ පීතෘ ස්ථාන කියලා තැනක් තියෙනවා. ඒ ස්ථානයේ අධිපතිය පීඩාලාද බලලා තමයි අපි තීරණය කරන්නේ. ඒ නිසා අපි කියනවා මොකද පියා නිවේදනය කරනවා කියලා. ඖෂධ වලට වෛද්‍ය වෘත්තියට අසුම් පිළිබඳ රැකියා නිවේදනය කරයි. ඇයි මේ ඖෂධ වලට වෛද්‍ය වෘත්තියට නිවේදනය කරන්නේ? අපි කිව්වා නේද රවි කියලා කියන්නේ ජීවය දෙනවා කියලා. නේද? සියලුම සත්‍යයන් ජීව දෙන්නේ කවුද? රවි. සූර්ය. සියලුම ග්‍රහවල වලට ප්‍රබෝධය දෙන්නේ රවි. අලුත් කියන්නේ ලෝකෙට අලුත් පණක් දෙන්නේ රවි. ඒක නිසා තමයි මේ කියන්නේ මේ රවි කියන එක්කෙනා වෛද්‍ය වෘත්තියට ඖෂධ වලට කාරක වෙන්නේ. මේක ලියාගත්තද? ලියුවා. හරි. ලෝට ආලෝකයේ දෙන්නා වන බැවින් පුද්ගලයාගේ අධ්‍යාපනයට හා ඇස් වලට බලපෑම් කරයි. අපි ඉස්සලා මං කියනවා අර ඍෂිවරුන්ට ඥානය දෙනවා කියලා කිව්වා කියලා මේ මුලින් කියන ඍෂිවරුන්ට නැත්තම් විමුක්තිය යන පුද්ගලයන්ට ඥානය දෙන. ඒක ලෝකෙතර ගැඹුරුම ඥානයට කාරක වෙන්නේ රවි. ඒකින්ද ගම්බීරත්වය මොකද්ද මේ ලෝට ආලෝකයේ දෙන්නා වන බැවින්. අපිට ආලෝකයෙන් කරන්නේ මොකද්ද අපිට? ආලෝකයෙන් කරන්නේ අපිට පේන්න සලස්වන එක. ආලෝකය කරන්නේ අපිට පේන්න සලස්වන. අන්ධකාරය පේන්නේ අපිට ආලෝකය පේනවා. එහෙනම් මේ පෙනීම අපිට ඇති කරලා තියෙන ඇස් පෙනීම ලබා දෙන ඇස් යම් පුද්ගලයේ රවිගේ දුර්වලතාවයේ චන්ද්‍රයාගේ දුර්වලතාවයේ ආලෝකව තව ආලෝක ග්‍රහය වෙන සිකුරු වගේ ග්‍රහයෝ විශේෂයෙන්ම රවිගේ හා චන්ද්‍රයාගේ පීඩාවක් තියෙනවා අපි කියනවා ඇස්වල රෝග හැදෙන්න පුළුවන් කියලා. ඔය ඇස්වල රෝග උපතින් අන්ධ රෝග දැන් අන්ධ ඒ කියන්නේ අන්ධ රාශි තියෙනවා. ඔය රාශි බෙදනකොට අන්ධ රාශි කියලා ආලෝක රාශි කියලා ශබ්ද රාශි කියලා වගේ බෙදෙනවා. මේ අන්ධ රාශි වල ඉඳගෙන මේ ග්‍රහයෝ දුර්වලලා හිටියොත් පීඩා ලැබලා කියලා අපි ඒව පස්සේ ඉගෙන ගන්න පීඩා ලබන්නේ කොහොමද දුර්වල වෙන්නේ කොහොමද කියලා. එහෙම හිටියාම අපිට පුළුවන් මෙයාගේ ඇස් වලට යම් රෝගී තත්ත්වයක් ගේන්න පුළුවන් ඇස් වල පෙනීම අඩු වෙන්න පුළුවන් කියලා අපිට හොයාගන්න. ඇස් වල මොකද ඇස් වලට බලපෑම් කරන ග්‍රහය. ඒ වගේම තමයි කොඳු වැට පෙළ අස්ථි පද්ධතිය හෘදය ආදී කාර්කන ග්‍රහය. වේ. ඇස් වලට බලපෑම් කරයි කොඳු වැට පෙළ අස්ථි පද්ධතිය හෘදය යන සඳහා කාර්ක වේ. ලෝවට ආලෝකයේ දෙන්නා වන බැවින් පුද්ගලයාගේ අධ්‍යාපනය සහ ඇස් වලට බලපෑම් කරයි. කොඳු වැට පෙළ අස්ථි පද්ධතිය හෘදය කාර්ක වේ. මේ නෝට් එක හරියද මේ ලියාගත්ත මේ ටික? අර ලියන්න තියෙනවා තව ලියා ගන්න ඕනේද? කාලේ ඕනේද? කාලේ ඕනේද? හරි. එහෙනම් මම මේ විස්තර කරන අතරතුර කියාගෙන යන්න. සංකේතය මේ දැන් ඒ කියන්නේ ජෝස් ඒ කියන්නේ ලිත්වල ආරම්භය මේ විදිහට තමයි සංකේතය දක්වලා තියෙන්නේ. මේක වගුවක් ගහලා ලියාගෙන යන්න. සංකේතය නැකත තුනක්යි තියෙනවා රවිට. කැති උත්‍රපල උත්‍රසර කියන නැකත්. කැති උත්‍රපල උත්‍රසර කියන නැකත් තුන රවිට අයිති නැකත් තුන. ආයුධය සිරිවැස මෙන්න මෙතන දාලා තියෙන මේ තියෙන්නේ. මේ අතේ තියන් ඉන්නේ. මේක. සිරිවැස කියන එක. ඒ වගේම ස්ථානය දේවස්ථානය.
වාහනය අශ්වය. මේ රවිගේ වේගවත් බව කියන තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ දේවස්ථානයේ දීලා තියෙන්නේ දේවස්ථානයක් කියන පූජනීයත්වය කියන එක. නැත්නම් පූජනීයත්වය ඒ වගේම ඒ කියන්නේ පිරිසුදු බව කියන එක. වර්ණය තඹවන් පාට. වර්ණය තඹවන් පාට. අගර නැකත කියන තැන කැති උත්‍රපල අනික උත්‍රසල. උත්‍රසල. කැති උත්‍රපල උත්‍රසල. මේක ලියාගත්තද තවත් වෙලාව ඕනේද? අපේ අනිත් කට්ටිය කතා කරන්නේ නැහැ. ඒකට ඉන්නවද දන්නේ නැහැ. මට මේක පේන්නේ නැහැ. ලියාගෙන ඉවරද මේ ටික? ඉවරයි. අපි අනිත් කට්ටිය එහෙමයි කොහොමද අපි? හාමුදුරනේ. හරි හොඳයි. ඊළඟට අපි වංශය ශාස්ත්‍රීය වංශය. මේ කියන්නේ මේ රවිගේ මිනිස්සු අතර ගත්තත් රාජවංශය කියන එක වංශයක් විදිහට බලවත්. දැන් අපි ගත්ත මොන විදිහෙන් ගත්තත් යම් පුද්ගලයෙක්ගේ පෙළපත ගත්තාම ඒගොල්ලන්ගේ ඥාන වලින් මේ ශක්තියක් එනවා. ඒ වගේ තමයි මේ කේන්දරයක යම් විදියකින් සූර්යාගේ රශ්මිය බලය තියෙන තරමට යාගේ තේජාන්විත බව බලයක් එනවා. ඒක තමයි වංශයේ විදිහට මෙයා නිවේදනය කරන්නේ ශාස්ත්‍රීය වංශය. දිසා විදිහට නැගෙනහිර ඊසාන. මොකටද මේ දිසාවක් අපිට ඕන වෙන්නේ? මොකටද මේ දිසාවක් ඕන දාලා තියෙන්නේ මේකට? මේ නිකන් දාපුව නෙමෙයිනේ. දැන් උදාහරණ ශාස්ත්‍රීය වංශිකය කියන්නකෝ. දැන් අපි ගත්තොත් එහෙම කවුරු හරි ඇවිල්ලා අපෙන් අහනවා ඔයාගේ මගේ විවාහය කොහොමද කියලා කියන්නේ කියලා. විවාහය බලනකොට විවාහය බලන භාවවලට මේ රවිගේ සම්බන්ධයක් ඇයි රවි තමයි ප්‍රධානත්වයෙන් ඉන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද පලාපලය? මොකද්ද කියන්න පුළුවන් පලාපලය? ශාස්ත්‍රීය වංශිකය කියලා විවාහ වෙනවා කියලාද? නෑ අපිට කියන්න පුළුවන් ඔයා ටිකක් ආඩම්බරකාර උසස් තත්ත්වයක් හොබොන් නැත්නම් උසස් මේ ටිකක් උසස් තත්ත්වයක බුද්ධලෙක් එක්ක විවාහ වෙන්න පුළුවන් කියලා. එයා අහනවා අපි මගේ විවාහය කොයි පැත්තෙන් වගේ වෙයිද කියලා. කොයි පැත්තෙන් වගේ වෙයිද කිව්වොත් එහෙම දැන් රවිගේ සම්බන්ධලා තිබුණොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? නැගෙනහිර ඊශාන දිසා. අතාධිපතියාගේ බලය අනුව දසාධිපතියාගේ බලය අනුව අපිට වෙනස් වෙනවා. නමුත් රවි නම් බලවත් වෙලා ඉන්නේ අපිට කියන්න පුළුවන් මේක නැගෙනහිර පැත්තේ කෙනෙක්ගේ රටේ නැගෙනහිර ඊශාන පැත්තේ රටේ පළාතක කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් කියන. ඊළඟට එයා දුරද ළඟද කියලා හොයන්න තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ගමට කිට්ටුව පළාත්ද එහෙම නැත්නම් ගමින් දුර පළාත්ද කියලා හොයන්න වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න එහෙම තමයි පලාපලයක් ගොඩනගා ගන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් රවිගේ බලය ඇවිල්ලා තියෙනවා නම් රවි නැගෙනහිර පැත්තේ කේන්දරේ පළවෙනි කුටිය වගේ ඉන්නවනම් අපි කියන්න පුළුවන් එයාට ඒ කියන්නේ නැගෙනහිර පැත්තෙන් වෙන්නේ ඊශාන පැත්තෙන් වෙන විවාහයක් තියෙන්න පුළුවන්. විවාහ වෙන එක ඒ පැත්තේ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. උක්ෂය තමයි ඉඹුල් ගස. රසය තමයි කටුක රසය. කටුක රස. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ කාගේ හරි දෙවැන්න අපි ලග්නේ දෙවෙනි කොටුව තියෙනවානේ. වම් පැත්තේ අපි ගායනවා කිව්වේ. වම් පැත්තට ගායනකොට දෙවෙනි කොටුවේ දෙවෙනි කොටුවේ අපි කියනවා දෙවෙනි කොටුවට අපි ගන්නවා කට ගැන වචනය ගැන කතා කරන්න දෙවැන්නේ. දෙවැන්නේ රවි වගේ ග්‍රහයක් හිටියොත් අපිට මොනවද කියන්න පුළුවන් පලාපලය සාමාන්‍යයෙන් අපි මේක 100%ක් අපි ඇත්ත කියන්නේ සාමාන්‍යයෙන් දල පලාපලයක් කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් මොනවද? දෙවැන්න කියලා කියන්නේ අපි කට ගැන කියනවා. කිව්වනේ. එහෙනම් කටේ කතාව මොන වගේ වෙන්න පුළුවන්ද? කතාව මොන වගේ වෙන්න පුළුවන්ද?
ටිකක් මාන්‍ය අධික උඩඟු නේද? නායකත්වයේ තියෙන කතාවක්. ඒ කියන්නේ වලට වැඩි කැමැත්තද එයාගේ වචන වලින් පොඩි නායකත්වය අනිත් පුද්ගලයන් පොඩ්ඩක් ඒ කියන්නේ තමන් ප්‍රධානීය විදිහට කතා කරන ස්වභාවය පෙන්눔 කරන්න පුළුවන්. ඒක පෙන්눔 කරනවා. දෙවෙනිට රවි ආපුවාම. තව අපිට ගන්න පුළුවන් මොකද්ද? කන කෑම වලින් අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ කටුක රසයේ තියෙන කෑම වලට නැත්නම් මේ අපි ගත්ත රසය ගත්තාම කටුක රසය නැත්නම් රවිට ආදාළ කෑම වර්ග තියෙනවා. ඒ කෑම වලට පොඩ්ඩක් ප්‍රිය වෙන්න පුළුවන් යා. කටේ දාගන්න කෑම වලට මෙන්න මේ ආදා වර්ගයට අදාළ කෑම වලට වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒකෙන් තමයි අපි බලාපොරොත්තු ගොඩනගා ගන්න. මේ රවිට අදාළ කෑම වලින් කටට දාගන්න යා කැමැත්ත වැඩිපුර දක්වන්න පුළුවන්. ලෝහය රත්තරන්. ලෝහය රත්තරන්. වටිනාම ලෝහ අතර එකක්. අපිට විශේෂයෙන් දැන් අපි ගත්තොත් එහෙම රවිගේ දුර්වලතාවයක් කේන්ද්‍රයක තියෙනවා. අපි සාමාන්‍ය පොදුවේ අපි රත්තරන් කියන හැමෝම පළඳිනවනේ. රත්තරන් පැළඳීම තුල විශේෂයෙන් ඒකට අමුතු පෞරුෂයකුත් වෙනවා. නිකන් පොඩි ආඩම්බර ගමක් පෞරුෂයක් තත්ත්වයක් එන මොනසෙද? ඒක මේ ඒ කියන්නේ රවිගෙන් එන රවිගේ කිරණ වලින් එන ශක්තියක් වගේ යට පොඩි ස්වභාවයක් යට එනවා. මේක පැළඳුවම පොඩි ඒ කියන්නේ රත්තරන් පැළඳීම තුලත් ඒ දේ එනවා. ඒ වගේ තමයි ශරීරයේ ලේ වලට ආරම්භ වල ඒ කියන්නේ ශරීරය යම් පුද්ගලයාගේ රවිගේ දුර්වලතාවයන් තියෙනවා නම් කේන්ද්‍රයේ යම් අපලතාවයන් තියෙනවා නම් අපි ඊට අනුරූපව බලලා මේ ලෝහ පැළඳීම කියන නැත්නම් රත්තරන් පැළඳීම සුදුසුද නැද්ද කියලා තීරණය කරනවා. මැණික් වර්ග ගත්තාම රතු කැට මැණික් පත්ම රාග රතු කැට පත්ම රාග කියන මැණික් වලට තමයි කාරක වෙන්නේ. දැන් අපි ගත්තාම කවුරු හරි අපෙන් ඇවිල්ලා අහනවා මට මැණික් ලැබෙයිද කියලා. ඉතින් අපි එයාට බලනවා මැණික් ලැබීමේ වාසනාවද තියෙන්නේ කියලා. ඒක අපි ගොඩක් දුරට තත්කාල කේන්දරයෙන් බලන්නේ. අපිට කියන්න පුළුවන් මැණික් ලැබෙනවද නැද්ද, ලැබෙනවා නම් මොන වගේ මැණික් ලැබීමේ වාසනාව තියෙනවද කියලා. ඒකට තමයි ඔය මේට අදාළ මැණික් වර්ග දීලා තියෙන්නේ. ඒ වගේම තමයි අපල වලට පළඳින කොටත් රවිගේ දුර්වලතාවයන් තියෙනවා නම් රවිගෙන් අපල තියෙනවා නම් ඒ සුදුසු මැණික් තමයි මේ දක්වලා තියෙන්නේ. කාරකත්වය කාරක භාවය තමයි පළවෙනි භාවය. පළවෙනි භාවය ලක්ෂණයට කාරකය කියලා. ආත්ම කාරකෙන්ද ලක්ෂණයට කාරකය කියලා කිව්වා. දිග්බල භාවය දිග්බල ඒ කියන්නේ විශේෂ බලයක් හම්බෙන භාවයක් තමයි කොහෙද? දසවැන්න. දසවැන්න කියලා කියන්නේ කේන්ද්‍රයක රැකියාව ගැන, තත්ත්වය ගැන, අභිමානය ගැන කියන තැන, රාජ්‍යත්වය ගැන කියන තැන. කේන්ද්‍රයක ගැනගෙන ගියාම වම් පැත්තට ගැනගෙන ගියාම 10 වෙනි කොටුව. මේ 10 වෙනි කොටුවේ රවි ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම දවල් ඉපදිච්ච එක්කෙනෙක්. කේන්ද්‍රයක 10 වෙනි කොටුවේ රවි ඉන්නවා නම් එයා දහවල් උපදිච්ච එක්කෙනෙක්. එයාට විශේෂයෙන්ම 10 වෙනිට ඒ කියන්නේ දහවල් උපදිච්ච එක්කෙනෙක්ගේ කේන්ද්‍රයේ රවි බලවත් වෙන ලක්ෂණ වල තව බලවත් වෙලා තියෙනවා නම් හොඳ භාවයකුත් සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට විශේෂයෙන් එයාගේ කේන්ද්‍රයේ රවි බලවත් වෙලා ඉන්නවා. අපි ඒක බලනකොට අපි කේන්ද්‍ර බලනකොට කොහොමද බලවත් දුබලවත් කියලා හොයාගන්නේ. ඒක දිග්බල භාවය කිව්වා. ඊළඟට ස්වභාවය මේ රවිගේ ස්වභාවය තමයි කූර, පුරුෂ, උෂ්ණාධික, නිර්භීත, පිත්ත, ප්‍රකෘති කියන ස්වභාවය. කූරයි කියන්නේ කූර පුරුෂ ග්‍රහයෙක්, උෂ්ණාධික ග්‍රහයෙක්, නිර්භීත ග්‍රහයෙක්. මෙයාගේ ප්‍රകൃතිය මෙයාගේ ඒ කියන්නේ මේ රවි ග්‍රහයාගේ ස්වභාවයෙන්ම තියෙනවා කූර ග්‍රහයෙක්, පුරුෂ ග්‍රහයෙක්, උෂ්ණාධික ග්‍රහයෙක්, නිර්භීත ග්‍රහයෙක්, පිත්ත ප්‍රകൃති ග්‍රහයෙක්. අපි අප විස්තර කරමු ඉදිරියට. භූත ගුණ තේජෝ භූත. තේජෝ කියන්නේ උණුසුම ස්වභාවයකට ග්‍රහයෙක්. තේජෝ කියන්නේ උණුසුමට. උච්චවන රාශිය රවිගේ බලයේ වැඩිම වෙන රාශිය තමයි මේෂ රාශිය. අපි ගෝ විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය. විශ්ව කේන්ද්‍රයේ පළවෙනි කොට තමයි මේෂයෙන් පටන් ගන්න. එහෙනම් මේෂ රාශියට ආපුවම තමයි රවිගේ බලයේ වැඩිම තැන. මේෂ රාශිය අයිති කාටද? අද ඉගෙන ගත්ත නේද? කුජට කුජට. කුජ කියන්නේ කවුද? ග්‍රහවලල්ලේ කවුද කුජ කියලා කියන්නේ? අහලා තියෙනවද? සෙන්පතිය. සෙම්පතිය. රජතුමා වැඩ පෙන්වන්නෙම සෙම්පතිය ඉන්න තැන තමයි. රජතුමාට බය නැතුව ඉන්න පුළුවන් එකම තැන කවුද? තමන්ගේ හොඳම ආරක්ෂකයා ඉන්න තැන.
එතෙන්ට ආවම රජතුමා සේනාව තියෙන තැනදී තමයි රජතුමා බලවත් වෙන්නේ. සේන්පතියාගේ ස්ථානයේදීම සෙන්පතියා ඉන්න තැනම නැත්නම් සේනාව ඉන්න තැන තමයි රජතුමා බලවත් වෙන්නේ. ඒක තමයි රජතුමාට දුන්නේ සෙන්පතියාගේ ගෙදරදීම වැඩිම බලයක් ආවේ. ඒක තමයි මේසෙට අති උච්චයි කියලා කිව්වේ. මේසෙට උච්චයි අංශක 10 දී අති උච්චයි. ඒක ලියාගන්න. මේසෙත් අංශක 10 යනවා අති උච්චයි මේසෙදී උච්ච බලයෙන් එනවා. නීච රාශිය. නීච රාශිය. මොකක්ද නීච රාශිය? තුලාව. අංශක 10 දී අති නීචයි. අංශක 10 දී අති නීච වෙනවා. මේ තුලාව කාටද අපි ඉගෙන ගත්තනේ අද අහගත්තනේ ආ තුලාව කාටද අයිති උනේ? තුලාව කාටද අයිති උනේ? සිකුරුට සිකුරුට. සිකුරු කියන්නේ කවුද? සිකුරු කියන්නේ මනමාල ගහවලල්ලේ කුමාරිකාව. රජතුමාගේ රජතුමාගේ තේජස ඔක්කොම අඩු වෙනවා මේ කුමාරිකාවට කියලා. බාණ්ඩක හදලා තියෙන විදිහ රජතුමත් අන්තිම අඩු තැනට වැටෙනවා. මූල ත්‍රිකෝණ රාශිය සිංහය. යාගේ මූල ත්‍රිකෝණ රාශිය සිංහය. අංශක 10 අංශක 10 මම හිතන්නේ මෙතන දාලා තියෙන බිංදුවේ ඉඳලා අංශක 20 දක්වා කියලා. ස්වස්සේත් රාශිය අංශක 20 අංශක 20 ඉඳලා 30 දක්වා. ස්වස්සේත් එකම රාශිය තමයි සිංහේ බිංදුවේ ඉඳලා 20 දක්වා මූල ත්‍රිකෝණයි 20 ඉඳලා 30 දක්වා ස්වස්සේතයි. ස්වස්සේත රාශිය විතර අපි ගන්නෙ. ඒකේ මුල් ටිකේ ඉනකොට බලය වැඩි කියලා තමයි ගන්න. එහෙනම් ওই ටික තමයි අපිට රවි ගැන ඉගෙන ගන්න තියෙන. අපි පලාපලයකට දාන විදිහත් පොඩ්ඩක් කතා කළා. ওই ටික අපි රවි ගහය ගැන දැක්කාම කේන්දරයක අපිට පලාපලයක් හදාගෙන හිතාගෙන යන්න පුළුවන්. දැන් මේකේ මොනවද ගැටලු සහගත දෙයක් මොනවද තව දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවද? අපි තව විස්තර තව නැවත මතක් කරනවා. පොඩ්ඩක් ඒ දෙපාරක් තුන් පාරක් ඔය කියවලා මතක තියාගෙන ඉන්න. පලාපලයකට ගන්නකොට පොඩ්ඩක් මේවා චිත්‍රේත් මත තියාගත්තාම මේ චිත්‍රය තව විස්තර කරනවා තව ඉදිරියේදී. දැන් අස්වැයා වාහනේට දැම්මා, ආයුධය දැම්මා, පාට දාලා තියෙනවා, ගහ දාලා තියෙනවා. මේ ඔක්කොම මේ මුලින් දාපු මේ තොරතුරු තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ. හරි. අද මේ ටික අපි දැනට ලොකු දෙයක් නෑ මේකේ. පොඩි කාරණා ටික මතක තියාගත්තාම අපිට පලාපලයකට යන්න පුළුවන්. අපි පලාපලයකට යන්න තමයි මේ පොඩි මේ ග්‍රහයන් ගැන අපිට පලාපලයක් කියන්න තියෙන්නේ රාශි ටිකයි, ග්‍රහය ටිකයි, භාව ටිකයි, නැකත් ටිකයි විතරයි. අපි මේ ටික ගැන හොඳට ඉගෙන ගත්තාම මේ ටික මත තියාගත්තාම අපිට පලාපලයක් කියන පුළුවන් ලස්සන කතාවක් විදිහට තමයි මේක ගොතලා තියෙන්නේ. එහෙනම් මේ කියපු කාරණා අමාරුයි වගේ දැනනවද? තේරුණාද මේ රවි ග්‍රහය ගැන? යම් දෙයක් ඔක්කොම නෙමෙයි. අපේ අනිත් ඉන්න කට්ටියට කොහොමද අපේ අනිත් මාතෘන්ට නෝනාවට කොහොමද තේරුණාද? යම් රවි ග්‍රහය ගැන යම් ස්වභාවයක් ගැන සූර්යයා දිහා බලලා අපේ ඇඟේ තියෙන කොටස් ගැන මතකයක් ඇවිල්ලා පොඩ්ඩක් යම් මේ පොඩි මතකයක් අපිට තියාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනව නේද? ඔක්කොම මතක් වෙන්න ඕනේ අපිට දෙපාර තුන් පාරක් අහනකොට මතක් වෙනවා. මේ ගැටලු සාකච්ඡාවක් තියෙනවද මුකුත් නැහැ මේ කාරණාව නේද? නෑ. හරි එහෙනම් අපි අදට පන්තිය නැත කරමු. මේ ටික පොඩ්ඩක් බලා ගන්න දෙපාර තුන් පාර බලා ගන්න. මේක අමාරු නෑ. අපි ඊළඟ දවස් චන්ද්‍රයා ගැන බලමු. මේ ග්‍රහය 9 දෙනා බලාගත්තාම රාශි 12 බලාගත්තාම අපි ඊළඟට මේකේ කොහොමද අපි කේන්ද්‍රයට වැටුණාට පස්සේ පලාපලයක් ගොඩනගා ගන්න කියලා දැනටත් අපි එහෙම පොඩ කතා කළා. ඔක නැවත දෙතුන් පාරක් කතා කරනකොට එනවා. අපි රැකියාව හොයාගන්නේ කොහොමද? විවාහය හොයාගන්නේ කොහොමද? එයාගේ අදහස් හොයාගන්නේ කොහොමද? එයාගේ තියෙන තත්ත්වයේ ගෞරවය ඊළඟට එයාගේ පෞරුෂය හොයාගන්නේ කොහොමද? ඕවා අපිට මේ ග්‍රහයන්ගෙන්ම තමයි හොයාගන්න තියෙන්නේ. ඒගොල්ලන්ට ආව බලය හොයාගෙන ඉන්න තැන් හොයාගෙන අපි හොයාගන්නවා. එහෙනම් අපි අදට පන්තිය නැත කරමු. මුකුත් ගැටලුවක් තියෙනවද? කාටද ප්‍රශ්නයක් තියෙනවද අහන්න? මේක නොතේරෙන මොනවද දෙයක් තියෙනවද? තව ටිකක් සරල කරන්න ඕනේ මොනවද තියෙනවද?
තව ටිකක් විස්තර කරන්න ඕනේද නැත්නම් නෝට් එක දීලා විතර විස්තර කරන්න ඕනේද? එහෙම මොනවාරි එකක් තියෙනවද? තව සරලව කරා නම් හොඳයි කියලා හිතෙනවා අපි අලුත් අය නිසා. හරි. එහෙනම් අපි තව ටිකක් විස්තර කළ මෙහෙමයි මෙතන මේ ලොකුවට ඕනේ නෑ අර මං කියවනේ සූර්යයා ගැන කිව්වහම රවිගේ ස්වභාවය. අපිට සූර්යයා කියවනේ සූර්යාගේ තියෙන ආත්ම එයාගේ තියෙන රශ්මිය ගැන එයා අපිට උදේට ජීවය දෙනවා. එයා අපිට ප්‍රබෝධය දෙනවා. අපේ ශරීරයේ අස්තික වලට සම්බන්ධයි. අස්ති වලට ශක්තිය දෙන්නේ එයා. තාත්ත නිවේදනය කරන එක්කෙනා රටේ නායකයා නිවේදනය කරන්නේ එයා ඊළඟට රාජ්‍ය ආයතන වල ප්‍රධාන නිවේදනය කරන්නේ එක්කෙනා ඔය ටික දැනගත්තාම ඇති. ඔච්චරයි අපිට ඕනේ. අර මහා ගොඩක් අපි කියන නිකන් කතන්දරයක්. මේ රවි ගැන දැනගන්න තියෙන මෙච්චරයි. රවි කියලා කියන්නේ සූර්යයා නිවේදනය සූර්යාව අපි සම්බන්ධ කරගෙන පලාපලයක් ගොඩනගා ගන්න අපේ සූර්යාගෙන් අපේ ශරීරයට සම්බන්ධ වන ග්‍රහවලල්ලේ ප්‍රධානිය නිසා අපේ ශරීරයේ ප්‍රධාන දේවල් ටික යාට දුන්නා. ආට් එක දුන්නා, අස්ථි පද්ධතිය දුන්නා, මොලේ දුන්නා, ඔන්න ඔය ටික දුන්නා. රටේ දුන්නාම රටේ ජනාධිපති රටේ රජතුමා මොකද රටේ ප්‍රධානී රජතුමානේ. අපි ගහවලල්ලේ ප්‍රධානී රටේ ප්‍රධානී එයා කිව්වා. ගෙදරක් ගත්තාම ගෙදරක තාත්තා තමයි ප්‍රධානී. එහෙනම් තාත්තා දුන්න එයාට. ඉතින් එයාට අපි උච්ච රාශියක් කියන උච්ච කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. උච්ච කියලා කියන්නේ එයාගේ බලය පොඩ්ඩක් වැඩි වෙන තැන. නීච රාශියක් කියන්නේ බලය අඩු වෙන තැන. ස්වස්ථේත්‍ර රාශිය කියන්නේ තමාගේ ගෙදරදී. තමාගේ ගෙදරදී කොහොමත් අපිට බලයක් තියෙනවනේ. විශේෂයෙන් බලයක් ලැබෙන තැනකට තමයි තමන් සමාජයට තමයි ගෙදරටත් වඩා දැන් පාර්ලිමේන්තුවට ගියාම ඔය ඇමතිවරුන්ට හොඳට කතා කරන්න පුළුවන්. මොකද නඩු දාන්නත් බෑ. ඕන එක්කෙනෙකුට බයින්නත් පුළුවන්. ජනාධිපතිට බයින්න පුළුවන්. ගෙදරින් දැන් බැන්නොත් අල්ලන් යන්න පුළුවන්. පාර්ලිමේන්තුවට කියලා බැන්නාම අල්ලගෙන යන්නත් බෑ. ඒ මොකද එයාට බලයේ තියෙන දැනක් එතන. ඒ වගේ තමයි රජතුමා මේ රවිට බලයේ වැඩිම තැන තමයි අපි කිව්වා මේස රාශිය කියලා. ඔන්න ඔයගේ පොඩි පොඩි කාරණා ටිකක් තමයි දැනගන්න තියෙන්නේ. ලොකුවට අපිට ඕනේ මං කිව්වා ලොකු ලොකු විස්තරයක් කිව්වේ. නිකන් වැඩි විස්තරයක් කරන නිකන් මේ වැලවට අරන් ටිකක් කිව්වම ටිකක් පොඩ්ඩක් හරි මතක හිටිනවා නේද තමයි වැඩිපුර ටිකක් කිව්වේ. අපිට ඕනේ කරන්න ඔච්චරයි. සූර්යයා කියන්නේ ප්‍රධානියා අපේ හાર્ට් එක යම් විදියකින් සූර්යයා දුර වෙලා තියෙනවා නම් අපේ හાર્ට් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපේ අස්තිවල ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේම එයාගේ සූර්යයා දුර වෙලා ඉන්නවා නම් තාත්තගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. තාත්තට අපල ගේන්න පුළුවන්. ඔය ටික තමයි දැනගන්න ඕනේ. වෙන මොකුත් අපිට ලොකුට දැනගන්න ඕනේ නැහැ. මේ උච්ච රාශි නීච රාශි ඔය අපිට නිකන් යනකොට මතක් වෙනවා. ටික දවසක් යනකොට මතක් වෙනවා. යාට නැකත් තුනක් තියෙනවා කියලා ඔය නැකත් එහෙම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ඔය ටික දවසක් යනකොට අපි පලාපල වලට යනකොට නිකම්ම ඔය හොයා ගන්න පුළුවන් ඇප් වල තියෙනවා හොයා ගන්න පුළුවන්. ඔය දේවස්ථානයේ ඔය හැම දෙකම කිව්වේ යාගේ පිරිසිදු බව කියන. අස්වැයා කිව්වේ යාගේ වේගවත් ගහයි. ශක්ති දැන් අපි ගත්තොත් එහෙම අදටත් ඔය වාහන වල බලයම ඉන්නේ මොකෙන්ද? අශ්ව බල වලින් නේද? වෙන එකක් අපිට දාන්න තිබුණේ ඇත් බලය කියලා දාන්න පුළුවන් නෑ. දැන් මේ මොකද අශ්ව බලය. මොකද ඒක ඒ වගේ තමයි මේ රවිගේ බලය ගන්නත් අපි දැම්මා. රවිගේ බලය එයා බලවත් කියලා කියන්නේ එයා ශක්තිමත් කියලා පෙන්වන්න අපි දැම්මා අශ්වය. එයාගේ වේගවත් බව පෙන්වන්න ශක්තිමත් බව පෙන්වන්න. ඒකටයි අපි අශ්වය දෙන්නේ. ඒක ග්‍රහවල ශක්තිමත්ම ප්‍රබලම ග්‍රහය කියලා දක්වන්නේ. ඒක නිසා රවි කියලා කියන්නේ ආත්මකාරකය කියලා කිව්වා. ওই ටික තමයි අපිට ඕනකම තියෙන්නේ. මහා ගොඩක් ඕනේ. ওই ටික ඇත්තට විනාඩියක් ඕනේ. ඔක ටික කිව්වනම් විනාඩි 10ක දෙයක්. ඉතින් පොඩ්ඩක් එහෙම මෙහෙම වර්ණනා කළේ පොඩ්ඩක් අපිට මතක් වෙන්න කතාව උත් එක දාලා තමයි කිව්වේ. පාඩමේ ටිකක් පැයක් විතර යනකොට පොඩ්ඩක් අර අපිට කතා මං කිව්වේ කතාවකින් විස්තරයකින් එහෙම මෙන් කෑලි එකතු කරලා ලස්සනට කතාවක් කිව්වම තමයි මතක හිටින්නේ. ඉතින් ඒක නිසා තමයි කතාවකුත් දාලා පොඩ්ඩක් එහෙම මෙන් ටික වැඩි කරලා කිව්වේ අවශ්‍ය ටික පොඩ්ඩයි. අවශ්‍ය ටික ටිකයි. ලොකුවට හිතන්න දෙයක් නෑ අපිට සූර්යයා දිහා බලන සූර්යයාගෙන් අපිට තියෙන ලැබෙන දේවල් ගැන කල්පනා කළාම මේ රවි කියන ග්‍රහයාගෙන් අපිට කේන්දරයේ මොනවද නිවේදනය වෙන්නේ ප්‍රධාන වෙන්නේ මොනවද කියලා ගත්ත හැකි. රටක ප්‍රධානියා තාත්තා ශරීරයේ මොනවද ප්‍රධාන වෙන්නේ ඇහැ අපිට ඇහැ දුන්නේයි රවිගෙන් තමයි ආලෝකය ලැබෙන්නේ. ඔය පොඩ්ඩ තමයි අපිට ඕනේ. ඉතින් රවි දුර්වල වෙනකොට ඇහි පෙනීම දුර්වල වෙන්න පුළුවන්, හાર્ට් එක දුර්වල වෙන්න පුළුවන්, අස්ථි දුර්වල වෙන්න පුළුවන්, තාත්තර අපල තියෙන්න පුළුවන්. ඒවා අපි වෙන වෙනම විනිශ්චය කරනවා. ওই ටික තමයි අපිට දැනගන්න ඕනේ. ඔයිට වඩා දෙයක් ඕනේ නැත. ඊට අමතරව නිකන් සාහිත්‍ය වගේ කොටසක් තමයි මම කිව්වේ. ඒකෙන්ද අමාරුයි කියලා හිතන්න එපා. ඔක්කොම ඕනේ නැති හින්දා. දැන් අපිට බෙහෙතක් ගත්තාම බෙහෙතේ පෙන්ඩෝල් පෙත්ත හදපු විදිහයි, පෙන්ඩෝල් පොතේ
ගෙනාපු තැන ඔක්කොම අපි දැනගත්ත කියලා අපිට වැඩක් නැහැ බෙහෙත බොන්න තියෙන අර පොඩි එක කටේ දාලා ගින්න විතරයි තියෙන්නේ. ඒ වගේ පොඩ්ඩයි අපිට තියෙන්නේ අර පොඩි ටිකක් විස්තරයක් කළා කොහෙන්ද හැදුවේ කොහෙන්ද ආවේ කියලා පොඩි විස්තරයක් කළා. ඒකින්ද අමාරු නෑ මෙච්චරයි අපිට ඕනේ. අර ඔක්කොම ඕනේ කියලා හිතන්න එපා. මෙන්න මේ නෝට් එකේ පොඩ්ඩක් තිබුණා ඇති මේ නෝට් එක දැන් මට පැයක් කියන්න ඕනද මම මෙච්චර කිව්වේ. මෙන්න මේ නෝට් එක තිබ්බනම් ඇති. ඔච්චරයි ඕනට මේ රවිගෙන ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ ටික විතරයි. මේකෙත් හැම එකම පාඩම් කරගන්න ඕනේ නෑ. පොඩි ඡායා මාත්‍රයක් තිබ්බම ලේසි. එච්චරයි. තාඩයක් විස්තර කළා මම අනිත් කියන්නේ විස්තර කරාම අර ඔක්කොම මතක තියාගන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඈ ඒක එහෙම ඔක්කොම මතක තියාගන්න ඕනේ නෑ. එහෙනම් තව මොනවද ඒක හොඳයි අපි කියපේක තව පොඩ්ඩක් අපි සරල කරන්න බලන්නම් අපි ඒක තේරෙන විදිහට ටිකක් වැඩි ටිකක් අර දැම්මම සමාලාට ඒක නිකන් ඔක්කොම මතක තියාගන්න ගියාම අමාරු වගේ දැනෙන්න පුළුවන්. එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. මේක අමාරු දෙයක් නෙමෙයි මේක සරල දෙයක්. අපි අය අමාරු දේවල් තියෙනවා අපි ඒක නිකන් අනවශ්‍ය විස්තර ඕනේ නැතුව අපි හිමීට කරගෙන යමු. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හම්බුනේ. තෙරුවන් සරණයි අපේ ආමුදුරනේ.